Hello everyone, welcome back to our channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක නම් දැන් ගොඩාක් කල් අරගෙන හැබැයි දැන් තමයි මම අප්ලෝඩ් කරන්නේ. අපිට හම්බුණා දවස් 3ක නිවාඩුවක් මාස 2-3කට කලින්. ඉතින් ඒ නිවාඩුවට අපි ගියා ට්‍රිප් එකක්. ඉතින් ඒ ට්‍රිප් එකේ විස්තරය තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. තියාව කොපි එකක් බොන්න. අපිට හම්බුණා මෙන්න මේක ෆ්‍රී. අද ෆ්‍රී දෙනවා කියලා මට දුන්නා. අපි උදෙන්ම ආවා ලේක් දෙකපුවලට. ඉතින් අපි මෙතෙන්ට ගොඩාක් පාරක් ඇවිල්ලා තියෙනවා. අපි ලේක් එක වටේ පොඩි රවුමක් දාලා උදේට කෑම ගන්න තමයි හදන්නේ. අපි සාමාන්‍යයෙන් කෑම ගන්නේ ෆෝස්කෝ එකෙන්. ඒකේ කෑම රසයි, පෝෂන් එකත් ඇති, ඒ වගේම තමයි ගාණත් අඩුයි. අපි උදේට කෑම කාලා ඉවර වෙලා මේ යන්න හදන්නේ ක්ලේ ක්ලිප්ස් බලන්න. අපි මේ ට්‍රිප් එක ගියේ ස්ප්‍රින් එකේදී. එතකොට අපිට හොඳට ඉරේලිය වැටෙනවා ඒ දවස්වල. ඉතින් මේ ගිය දවසෙත් අපිට හොඳට ඉරේලිය වැටිලා තිබුණු ලස්සන දවසක්. ලොන් වීකෙන්ඩ් එකක් නිසා ගොඩක් අය ඇවිල්ලා හිටියා ට්‍රැවල් කරන්න. මොකද වහින්නෙත් නැහැ, හොඳට ඉර පායලා තියෙනවා. ඒ වගේම තමයි සවුත් අයිලන්ඩ් එක තමයි නිව්සීලන්ඩ් වල තියෙන ලස්සනම අයිලන්ඩ් එක. අපි දැන් මේ ඉන්නේ ක්ලේ ක්ලිප්ස් බලන්න යන පාරේනේ. ඉතින් ඒ පාර ටිකක් බොරළු පාරක් වගේ තමයි තිබ්බේ. ඒ පාර හොඳටම හදලා තිබ්බේ නැහැ. ඉතින් යන වාහනවල හොඳටම දූවිලි වදිනවා ඒ පාරේ විදිහට. කිලෝමීටර් 15ක් විතර මේ පාර මේ විදිහට තමයි තිබුණේ. අපි එන්න මිරපු තැන කලින් එන පාරවල මිස් වුණා. ඒ ලොකේෂන් එක බලලා ඉවර වෙලා අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. අපිට ඉතින් මෙහි කඩවල් නැහැ. අපි කෑම අරගෙන යන්න ඕනි මේ වගේ දුර ට්‍රිප් එකක් යනකොට. ඉතින් මම ඔය පොඩියට ඒවා මේවා අරගෙන ගියා. ඉතින් ඒවා කාලා අපි කාර් එක නවත්තලා මග තේ එකක් බිව්වා උදේට. මම හැම වීඩියෝ එකකම කියන දෙයක් තමයි නිව්සීලන්ඩ් කියන්නේ හරිම ලස්සන රටක් කියලා. ඉතින් ඒ ලස්සන දකින්න හැම වෙලාවකදීම මම ඒවා වීඩියෝ කරගන්නවා. ඒ වීඩියෝ කරන හැම එකම මම ඔයාලත් එක්කත් ෂෙයා කරගන්නවා මෙන්න මේ විදිහට. අපි දැන් මේ ඉන්න ලොකේෂන් එකට කියන්නේ ආතර්ස් පාස් කියලා. ඉතින් අපි මේ කිලෝමීටර් ගාණක් පහු කරගෙන තමයි අපි යන ඊළඟ ලොකේෂන් එකට යන්න හදන්නේ. ඉතින් පාරවල් තියෙන්නේ මේ විදිහට. නිව්සීලන්ඩ් වල ඩ්‍රයිව් කරනවා කියන්නේ ඒක හරිම ලස්සන අත්දැකීමක්. මොකද පාරවල් හරිම ලස්සනයි. අපිට view point තියෙනවා නම් ඒ වගේ අපිට නවත්තලා ෆොටෝස් ගන්නත් මේ පාරවල් වල හදලා තියෙනවා. මේ වගේ දුර ට්‍රිප් එකක් යනකොට අපිට කැම්ප් සයිට් තියෙනවා. ඉතින් ඒ කැම්ප් සයිට් එකට ගිහින් අපිට වොෂ්රූම් යන්න පුළුවන්. ඒ වගේම කෑමට මොනවා හරි හදා ගන්නත් පුළුවන්. ඉතින් අපිත් මොනවා හරි හදාගන්න තමයි දැන් හදන්නේ කෑමට. අපිට මෙන්න මේ වගේ පොඩි ලිපක් ගන්න පුළුවන් ගෑස් බොටල් එක. මේ ලිප උනේ $20ක් වගේ. ඉතින් එච්චර ලොකු ගාණක් නෙමෙයි මේකට ගියේ. ඉතින් අපි මේ ගෑස් බොටල් අරගෙන යනවා අපිට ඇති ප්‍රමාණයට ට්‍රිප් එකක් යනකොට. වටපිටාවේ හරිම උලඟයි. ඉතින් ලිප නිවෙනවා. ඒ නිසා අපි කා එකේ පිටිපස්සේ තියලා මෙන්න මේ විදියට කෑම ටිකක් හදාගත්තා. අපි පළවෙනි දවසේ දෙවෙනි දවසේ නතර වෙන තැනට යන්න තමයි දැන් මේ හදන්නේ. දැන් ඉතින් ටිකක් හවස් වීගෙන එන්නේ. දැන් අපිට ලොකුවට බලන්න යන්න තැනකුත් නැහැ. ඉතින් අපි හිතුවා හිමීට අපි අද නවතිලා ඉන්න තැනට යන්න ඕනි කියලා. මේ නගරේ ගොඩාක් පරණ නගරයක්. නිව්සීලන්ඩ් වල සවුත් අයිලන්ඩ් වල තියෙන. අපි හැම වෙලේම ට්‍රිප් එකක් යනකොට Airbnb තමයි බුක් කරන්නේ. ඉතින් ඒක අපිට ගොඩක් පහසුයි. ඉතින් හොටෙල් වල මොටෙල් වල තියෙන පහසුකම් මේ Airbnb වල තියෙනවා. ඉතින් මේක තිබ්බ ලස්සන ඒ විදිහටම ඉතුරු කරලා එන්න අපි වග බලා ගන්න ඕනි. අපි රූම් එකෙන් එළියට එනකොට පුළුවන් විදිහට හැම වෙලේම අපි රූම් එක ක්ලීන් කරලා තමයි එන්නේ. මෙහි ගොඩක් අය ලංකාවේ තේ කුඩු පාවිච්චි කරනවා ටී බෑග්. ඉතින් අපි යන Airbnb වල අපිට හැමදාම වගේ දකින්න පුළුවන්. එයාලා තියලා තියෙනෙත් අපේ රටේ ටී බෑග්ස්ම තමයි. ඉතින් තේ එකක් හදාගෙන අපි දෙනව පොඩ්ඩක් එළියට ලස්සන බලන්න. ඉතින් අශ්වයෝ හිටියා, එතකොට ෂීප්ලා හිටියා. ඉතින් ඒ දවස් හරි ලස්සනට ඒ විදිහට ගත වෙලා ගියා.
පහුවදා උදෙන්ම අපි දෙන්න ලෑස්ති වුණා වනකවලට යන්න. අපි මීට කලිනුත් ගිහින් තියෙනවා මේ ලොකේෂන් එකට. ඒ වුණාට අපි මේ පාර ට්‍රිප් එක ආවෙත් මේ කලින් ඇවිල්ලා තියෙන ලොකේෂන් වලටම තමයි. මම අර කලින් කිව්වා වගේ අපි ඉන්නේ ගොඩාක් පැරණි නගරයක. පරණ කාලේ බිල්ඩින් තමයි මේ සිටි එකේ ගොඩක්ම තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නවත්තලා ෆොටෝස් එම ගත්තා. ඒ අතරේ මම වීඩියෝ එකකුත් ගත්තා. උදෙන්ම ඉර පායගෙන එනවා. ඉතින් අදත් හොඳට ඉරේලිය වැටිලා තියෙන ලස්සන දවසක්. ඍතු තියෙන රටවල් වල ඉරේලිය කියන්නේ ගොඩාක් වටින දෙයක්. මොකද එක කාලයකට ඉරේලිය නැහැ. එක කාලයකට හොඳටම වහිනවා. ඉතින් මේ ඉරේලිය තියෙන කාලෙට උපරිමයෙන්ම මෙහි අය එන්ජොයි කරනවා මේ ඉරේලිය තියෙන දවස්. වනකවලට යන්න කලින් උදේට කෑම ගන්න අපි ආවා නිව් වර්ල්ඩ් එකට. ඉතින් මෙන්න මේ වගේ කෑම තියෙනවා අපිට ඒවා අරගෙන යාලට කියලා රත් කරලා අරගෙන යන්න පුළුවන් කන්න. උදේ කෑම වනකවලට ගිහින්ම කනවා කියලා අපි හිතාගත්තා. මොකද උදේ අපි තේ බිව්වා. ඉතින් මහ ලොකුවට බඩගින්නක් නැහැ. අපිට වනකවලට යනකම් බඩගින්න අල්ලගෙන ඉන්න පුළුවන්. බලන්නකෝ හරිම ලස්සනයි නේද? හරියට චිත්‍රයක් ඇඳලා වගේ ඒ තරම්ම ලස්සනයි. මෙහෙ තියෙනවා මිදිවතු. ඒ නිසා වයින් යාඩ් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට වයින් ගන්නත් පුළුවන් සල්ලි තියලා. හැබැයි අපි උදේ යනකොට හිතුවා හවස එනවා කියලා. එතකොට ඒව වහලා තිබ්බේ. ඒ නිසා අපිට ගන්න බැරි වුණා. අපි දැන් ආවා වනකවලට. ඉතින් මේ සිටි එකත් හරිම ලස්සන සිටි එකක්. ගොඩක් සංචාරකයෝ එනවා සවුත් අයිලන්ඩ් වල මේ වනකවලට. අපි ආවා වනක. දත් වනක කිය බලන්න. ඒ ගමන් අපි හදන්න උදේට කෑම කන්න. අන්න සුරුල්ලෙක් ආවා. ඒ කාමෙල්ලන. අර කිව්ව දැට් වනක ට්‍රී එක බලන්න යන තමයි දැන් හදන්නේ. ඉතින් මේ ගහ තියෙන්නේ තනියම. ඉතින් ඒක තමයි මේක ප්‍රසිද්ධ වෙලා තියෙන හේතුව. බලන්නකො හරි ලස්සනට ඈතට පේනවා වැව මැද තමයි මේ ගහ තියෙන්නේ. ඉතින් මෙතන ෆොටෝ එකක් ගන්න ඕනේ. ඉතින් හැමෝම එන්නේ මේ ෆොටෝ එක ගන්න තමයි. වනකවලට ආවා කියලා මේ ෆොටෝ එක අරන් අපි දානවා සෝෂල් මීඩියා. එතකොට ඉතින් හැමෝම දන්නවා මේ ගහ තියෙන්නේ නිව්සීලන්ඩ් වල වනකවල තමයි කියලා. ඉතින් මේ 100ට විතර යන පාරේ මෙන්න මේ වගේ බයිසිකල් යනවා. ඉතින් හරිම පරිස්සමින් යන්න ඕනේ. මේ ගොඩක් පාරවල් වල අපි පාර ෂෙයා කර ගන්න ඕනි මේ බයිසිකල් පදින අයත් එක්ක. අපි ට්‍රිප් එක ප්ලෑන් කරපු විදිහට අපි මේ ග්ලැසියර් එකක් බලන්න යන්න තමයි හදන්නේ. මට මතක විදිහට කිලෝමීටර් 25ක් විතර පාර මේ විදිහටම තමයි තියෙන්නේ. පාර කලින් හදලා තියෙනවා. හැබැයි ඒක හරියට එක්කෝ නඩත්තු කරලා නැහැ. පාර තැන් තැන් වල අපිට කාපට් දාලා වගේ පේනවා. ඒ උනාට ඒවා මැදින් කැඩිලා තියෙනවා කොහොම හරි. සමහර තැන් වල පාර නැහැ. ඒ තැන්වල ගල් දාලා තමයි තියෙන්නේ. ඉතින් වතුර පාරවල් උඩින් අපිට යන්න වෙනවා. ගොඩක් උස වාහන තමයි මේ පාරේ යන්න පුළුවන් කියලා තිබ්බේ. ඒ වුණාට අපි වගේ වාහනත් ඇවිල්ලා තිබුණා. පාර ගොඩක් පටුයි. ඒ නිසා ගොඩක් පරිස්සමින් තමයි අපි යන්න ඕනි. මෙන්න මේ වගේ තැන් වලින් යනකොට අපේ වාහන උස්ස නැති නිසා අඩිය වදින්න පුළුවන් මේ ගල්වල. ඉතින් ඒක තමයි මේ පාරේ අපිට උස වාහන වලට ගොඩක් යන්න පුළුවන් කියලා තිබ්බේ. අපි දැන් හදන්නේ ග්ලැසියර් එකක් බලන්න යන්න. ගොඩක් කට්ටිය ඉන්නවා. අපි හිතුවේ නෑ එච්චර ඉන්නවා කියලා. පාර නම් හරිම ෂෝක්. මම වීඩියෝ වලට එකතු කරන්නම් කොහොමද පාර කියලා. දැන් තමයි යන පටන් ගත්තේ. දැන් වෙලාව මම හිතන්නේ 12:25යි. බලමු අපිට පැය 3-4ක් වගේ තමයි යන්නේ. දැන් එහෙනම් අපි ග්ලැසියර් බලමු. මේක හොඳ ඇඩ්වෙන්චර් එකක්. අපේ කෝඩ් එකේ ආවේ. අපි සැලුන්නේ අපේ ඒවන්නේ හිටිය ෆෝඩ් වගේම අපි එකත් ආවා ඉතින්. මෙන්න මේ විදිහට පාර ලකුණු කරලා තියෙනවා. අපි මේ බෝඩ් එක ෆලෝ කරලා පාරේ යන්න ඕනි. දැන් වැඩි එකකින් යනවා. සීතලයි. ලස්සන. පාර පෙන්න. අර ඉන්නේ ගඟ. මේ පැත්තේ තියෙන ගඟ.
පාලම. දැල්ලෙනවා ඒක. පාන දැන් අපි දැන් පාලමින් ආවා. දැන් යනවා දිගටම පාන හරිම ලස්සනයි වටපිටාවල්. පහළ ලස්සනට පේනවා වතුර. පැස් එක පේනවනේ. නැත්නම් අඳුර වැහිලා වගේ. බලමු ගිහින් මොනවා වෙයිද දන්නේ නැහැ. අපරාධ වෙයිද දන්නේ නැහැ. අපෝ ඉතන ලෙස්සන. ඔන්න බබා එනවා. බලාගෙන යන්න. මහන්සිද? ටිකක් ඉතින් මහන්සි. ඊළඟට එනර්ජි ඩ්‍රින්ක් එකක් තිබ්බා ඒක නැතුව වෙන රෙඩ් බුල් එකක් තමයි අරගෙන ආවේ. රෙඩ් බුල් කියන්නේ එනර්ජි ඩ්‍රින්ක් තමයි. මම නැතුම කොහේ දාලා දන්නේ. මොන්ස්ටර්. කොහේ දාලා දන්නේ. ඉතින් ඒක මම අරගෙන ආවා. දැන් කිලෝට 4ක් පහක් ආවනේ. මොන 30 minutes තියෙනවා. ඒකට නායන තිනන බලන්නකෝ. අපි දැන් ටිකක් ළඟයි. මෙතෙන්ට හොඳ view එකක් තියෙනවා. තව ටිකම ටිකයි තියෙන්නේ. ඉතින් බලමු එන්න කප්පා. මොකද කරන්න අපිට? දැන් ආවා. අපි දැන් යනවා අප්පා. මේක තමයි view එක. අපි ළඟට දැක්ක ලොකුම glacier එක. ලොකුම glacier එක. අපි glacier එක බලලා ඉවරයි. දැන් අපි හදන්නේ ආපහු යන්න. ඉතින් ආපු පාරෙන්ම තමයි අපිට ආපහු යන්න තියෙන්නේ. වෙන පාරක් නැහැ. අපිට දැන් වෙන කොහෙවත් යන්න ටයිම් එකක් නැහැ. අපි අද දවසේ ප්ලෑන් කරේ වනකවලට ඇවිල්ලා වොඩැට් වනකචිල් බලලා මෙන්න මේ glacier එක බලන්න එන්න. ඉතින් අපි මේ දෙකම කවර් කරා. දැන් හදන්නේ ආපහු අපි ඉන්න තැනට යන්න. Airbnb එකට යන්න. ඉතින් යන්න කලින් අපි මොනවා හරි කෑමක් හදාගන්න ඕනි කියලා හිතුණා. ඉතින් කඩෙන් තමයි කෑවේ ඒවා මේවා. ඉතින් මට එච්චර සෙට් උනේ නැහැ. ඒ නිසා මම මේ හදන්නේ මැක් ඇන්ඩ් චීස් එකක් හදාගන්න කැම්පින් සයිට් එකකට ඇවිල්ලා. Kita. කොහෙද ඉන්නේ කොහොමද? අද අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවස. අද අපි උදෙන්ම ලෑස්ති වුණේ ක්වීන්ස් ටවුන් වලට යන්න. සවුත් අයිලන්ඩ් වල තියෙන තවත් ලස්සන නගරයක් තමයි මේ ක්වීන්ස් ටවුන් කියලා කියන්නේ. ඉතින් මේක ගොඩාක් ප්‍රසිද්ධ නගරයක්. ගොඩක් සංචාරකයෝ එනවා මේ ක්වීන්ස් ටවුන් වලට. ක්වීන්ස් ටවුන් වල තියෙනවා ප්‍රසිද්ධ බර්ගර් ෂොප් එකක්. ඉතින් මේකේ නම තමයි ෆර්ක් බර්ගර්. ගිය පාර ගත්තේ මේක. ඒක ස්ටෆ් එක රහයි. අපි කලින් පාර පැය 2කමාරක් විතර පොලිමේ හිටියා. ඉතින් ඒ තරම් පොලිම. හැබැයි අපි අද උදෙන්ම ආපු නිසා පොලිම එච්චර හිටියේ නැහැ. ඊට පස්සේ අපි ආවා පොඩක් හාබර් එක පැත්තට. ඉතින් අපි ගියපු දවසේ මොකක් හරි මාකට් එකක් තිබ්බා මේ හාබර් එකේ. ඉතින් ගොඩාක් දේවල් විකුණන්න දාලා තිබ්බා. ඊට පස්සේ අපි ආවා ගොඩක් ප්‍රසිද්ධ පැටගෝනියා එකකින් අයිස්ක්‍රීම් එකක් කන්න. ගෙදර එන්න කලින් වැව වටේ පොඩි රවුමක් දාලා ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් හිමත් අපි අරගත්තා. රෑ වෙන්න කලින් ගෙදර එන්න තමයි අපි හදන්නේ. ලෝන් වීකෙන්ඩ් එකක් නිසා ට්‍රැෆික් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම නමුත් අපි ප්ලෑන් කරන් හිටපු ඒවා බලලා ඉවරයි. ඉතින් රෑ වෙන්න කලින් ගෙදර එන එක හොඳයි කියලා හිතුණා. ඉතින් අපි ට්‍රිප් එක
ආපු පාරෙන්ම තමයි ආපහු ගෙදර යන්න තියෙන්නේ. ඉතින් ඒ කිලෝමීටර්ස් ගානම අපි ආපහු ඩ්‍රයිව් කරන්න ඕනේ අපේ ගෙදරට. ඉතින් අර අපි කලින් ට්‍රිප් එකේ එන දවසේ දැකපුවා අපිට ආයෙත් ඉතින් බලා ගන්න පුළුවන් වුණා. ගෙදර එන ගමන් අපි කඩෙන් කෑම අරගෙන ආවා. මොකද දැන් මහන්සි නිසා අපිට ආයෙ උයන්න බෑ. අපේ vlog එක මෙතනින් ඉවර වෙනවා. අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එක බලපු යාලා හැමෝටම thank you.